ත්‍රිපිටකය කියවම අපේ හිතේම වෙන්නේ ගොඩක් වෙලාවට තනි විශාල ගෞරවනීය පෙනුමක් තියෙන පොතක් නේද? ඔව් ඒක තමයි සාමාන්‍ය චිත්‍රය. ඒත් අද අපේ අතියේ තියෙන මූලාශ්‍ර දිහා බලද්දි පේන්නේ ඒක සම්පූර්ණ කතාව නෙමෙයි කියලයි. ඇත්තටම කතාව ඊට වඩා ගොඩක් සංකීර්ණයි. හරියටම. ඒක නිකම් දැවැන්ත නැති වෙලා ගිය පුස්තකාලයකින් ඉතුරු වුණු එකම එක පොත් රාක්කයක් ගැන කතා කරනවා වගේ වැඩක්. ඉතින් අද අපි මේ ඓතිහාසික ලේඛන හරහා ටිකක් ගැඹුරට ගිහින් බලන්න යන්නේ අර නැති වෙලා ගිය සහෝදර ග්‍රන්ථවලට මොකද වුනේ සහ මේ එකම එක ග්‍රන්ථ එකතුවක් කොහොමද සීළු බාධක මැද නොනසී පැවතුනේ කියන ඇදහිය නොහැකි කතාව. ඒක හරිම අපූර්ව උපමාවක්. මොකද ත්‍රිපිටකය කියන්නේ තනි පොතක් නෙවෙයි. නමෙම තියනවා වගේ. ත්‍රිපිටක? ඔව් පිටක. එමත් නැත්නම් කූඩ තුනක එකතුවක්. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්ග කරලා දාපු බහාලුම් තුනක් වගේ. හරි. ඒ වගේම අපි මේ කතාවට ඇතුල් වෙද්දීම තේරුම් ගන්න ඕන අපි අද කතා කරන පාලි ත්‍රිපිටක කියන්නේ ඓතිහාසිකව තිබුණේ එකව ත්‍රිපිටකය නෙවෙයි. ඒක විවිධ versions ගණනාවකින් ඉතිරි වුණ එකක් විතරයි. හරි. එහෙනම් අපි මුලින්ම ඒ කූඩ තුන කියන එකෙන් පටන් ගමු. මොනවද මේ පිටක තුන? ඒ පිටක තුන ගමයි විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධම්ම පිටකය. මේ හැම එකකටම පැහැදිලි අරමුණක් තියෙනවා. අපේ මූලාශ්‍රවල මේවා හඳුන්වන්නේ දේශනා තුනක් විදියට. දේශනා තුනක්. ඒ කියන්නේ ඉගැන්වීමේ ක්‍රම තුනක් වගේ දෙයක්ද? හරියටම. විනය පිටකය තමයි ආන දේශනාව. ඒ කියන්නේ ආඥා දේශනාව. ආඥා. ඔව්. මේක ඇත්තටම සංඝ සමාජයේ දස්තූරය. ඒ කියන්නේ විවස්ථාව වගේ. භික්ෂු භික්ෂුණීන් වහන්සේලා අනුගමනය කරන්න ඕනේ නීති රීති ශික්ෂාපද ඔක්කොම තියෙන මේකේ. ඒ කියන්නේ මේක rules and regulations ටික. එතකොට සූත්‍ර පිටකය. මම හිතන්නේ බෞද්ධ දර්ශනයෙන් ගැන උනන්දු වෙන කෙනෙක්ට වැඩියෙන්ම හුරු පුරුදු කොටස ඒක වෙන්නේ නැති. ඔව්. ඒකට හේතුවක් තියෙනවා. සූත්‍ර පිටකය තමයි වෝහාර දේශනා. එහෙමත් නැත්නම් ව්‍යවහාර දේශනාව. ව්‍යවහාර ඒ කියන්නේ එදිනෙදා භාවිතයේ තියෙන භාෂාවෙන් කියන එකද? ඒක තමයි. මේකෙදි බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ තේරෙන විදිහට. උදාහරණ, උපමා කතා, එදිනෙදා ජීවිතයේ සිදුවීම් පාවිච්චි කරලා සංකීර්ණ දාර්ශනික කරුණු සරලව පැහැදිලි කරනවා. අපි අහලා තියෙන ගොඩක් සූත්‍ර අයිති වෙන්නේ මේකට. හරි. එතකොට අන්තිම එක අභිධම්ම පිටකය. ඒක අනිත් දෙකට වඩා ගොඩක් වෙනස් කියලායි මං අහලා තියෙන්නේ. ඒක හරිම ශාස්ත්‍රීයයි තියෙනව නේද? ඇත්තමයි. ඒක තමයි පරමත්ථ දේශනා. ඒ කියන්නේ පරමාර්ථ සත්‍ය දේශනා කරන කොටස. මෙතන උපමා කතා පුද්ගලයන් ගැන සඳහන් නැහැ. තියෙන්නේ ධර්මයේ හරය. ඒ කියන්නේ චිත්ත, චෛතසික, රූප, නිර්වාණ වඩේ ගැඹුරු සංකල්ප කිසිම අඩුවක් නැතුව ඊටාම විධිමත් විදිහට විශ්ලේෂණය කිරීම. ඒක හරියට මිනිස්සෙක් දිහා බලනවා වෙනුවෙත ඒ මිනිස්සයා හැදිලා තියෙන පරමාණු සහ අංශු දිහා බලනවා වගේ වැඩක්. ඒක හොඳ උපමාවක්. හරි. එතකොට අපිට මේ පිටක තුන හරහා සම්පූර්ණ පරාසයක් ලැබෙනවා. සංඝයා සඳහා නීති, සාමාන්‍ය ජනයාට උපදෙස් සහ දාර්ශනිකයන්ට ගැඹුරු විශ්ලේෂණයක්. ඒත් ඔබ කලින් කිව්වා වගේ මේක කතාවේ එක කොටසක් විතරයි. ඒ කියන්නේ තව අනුවාද තිබුණද? තිබුණා කියනවට වඩා අනුවාද ගණනාවක්ම තිබුණා. අදටත් ප්‍රධාන සම්ප්‍රදායන් තුනකට ආදාළ ත්‍රිපිටක තුනක් තියෙනවා. මොනවද? අපි මේ කතා කරන තේරවාද සම්ප්‍රදායේ පාලි ත්‍රිපිටකය, නැගෙනහිර ආසියාවේ තියෙන චීන ත්‍රිපිටකය සහ ටිබෙට් සම්ප්‍රදායේ ටිබෙට් ත්‍රිපිටකය. හරි. ඒත් ඓතිහාසිකව බැලුවොත් කතාව මීට වඩා ගොඩක් පුළුල්. කොයිතරම් පුළුල්ද? මෙතන තමයි කාරණේ තියෙන පුදුමය. පුරාණ ඉන්දියාවේ මුල් බෞද්ධ නිකායන් හැම එකටම වගේ එයාලටම ආවේනික ත්‍රිපිටකයක් තිබිලා තියෙනවා. හැම එකකටම වගේ? ඔව්. 8 වෙනි සියවසේ චීන වන්දනාකරුවෙක් වුණු ඉජින්ගේ සටහන් අපිට මේ ගැන හොඳ අදහසක් දෙනවා. ඔහු කියනවා මහා සංඝික, සරවස්තිවාද, ස්තවිර වගේ නිකායන්ට ශ්ලෝක 3 ලක්ෂ බැගින් වුණු දැවැන්ත ත්‍රිපිටක තිබුණා කියලා. ශ්ලෝක 3 ලක්ෂය. සෞමිතිය නිකායට ශ්ලෝක 2 ලක්ෂයක ත්‍රිපිටකයක් තිබුණා. එක නිමිෂයක් ඒ කියන්නේ අඩුම තරමේ අපි දන්න විදිහටවත් විවිධ ත්‍රිපිටක 4-5ක් තිබිලා තියෙනවා. ඒකේ වාඩ වගේ විද්වතුන් උපුටා දක්වන ටිබෙට් ඉතිහාසඥ බූස්ටන්ගේ මත ඊට එහා යනව නේද?
බූස්ටන් කියන විදිහට ක්‍රිස්තිවා පළවෙනි සියවසට කලින් බෞද්ධ නිකායන් 18කටම එයාලටම අනන්‍ය වුණු ලිඛිත ත්‍රිපිටක තිබුණා. එනමට මේක හරියට තේරුම් ගන්න ඕන අප කියන්නේ බෞද්ධ දර්ශනයේ විවිධ අර්ථකථන විවිධ ඉගැන්වීම් අඩංගු සම්පූර්ණ ත්‍රිපිටක 18ක් විතර තිබුණා. ඒත් අද අපේ අතේ තියෙන වලින් එකක් විතරයි කියලාද? ඒක තමයි කනගාටුදායක ඇත්ත. ඒ කියන්නේ අපි මුල් කාලින ලේඛනගත බුද්ධ වචනයල් 9ක් ශතකයකටත් වඩා වැඩි ප්‍රමාණයක් නැති කරගෙනද? ඒක ඇදහිය නොහැකි දනුම් සම්භාරයක අපෝලියාවක් නේද? ඕ අනිත් ත්‍රිපිටක සම්පූර්ණයෙන්ම වගේ අපිට අහිමි වෙලා. ඉඳ හිට ඒවායේ කොටස් පරිවර්තන වගේ දේවල් හමු වෙනවා. ඒත් සම්පූර්ණ පිටක තුනම අද වෙනකල් නොනැසී පවතින්නේ එකම එක සම්ප්‍රදායක විතරයි. ඒ කියන්නේ තේරවාද සම්ප්‍රදායට අයත් පාලි ත්‍රිපිටකය. ඒක තමයි. ඒක ඇත්තටම හිතන්නත් බැරි දෙයක්. ඒකෙන් අපි දැන් කතා කරන පාලි ත්‍රිපිටකයේ කතාව තවත් වැදගත් වෙනවා. කොහොමද ඒක මේ ඉතිහාසයේ කුණාටු මැද නොනැසී පැවතුනේ? ඒක තමයි මේ කතාවේ තියෙන වීර කාව්‍යය. මුලින්ම පාලි ත්‍රිපිටකයත් පරම්පරා ගණනාවක් පුරා පැවතුනේ වාචිකව. ඒ කියන්නේ කටපාඩම් මෙන්. ලියලා තිබුණේ නැහැ. නෑ. මැක්ස් මුලර් වගේ විද්වතුන්ට අනුව ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස වෙද්දිත් මේ ත්‍රිපිටකයේ ව්‍යුහය සකස් වෙලා තිබුණා. ඒත් ඒක පොත්වල ඊයුනේ නෑ. එතකොට ඒක ග්‍රන්ථ ආරූඪ කරන්නේ ගේ ලියන්න තීරණය කරන්නේයි සියවස් ගානක් කටපාඩමින් ආපු දෙයක් එකපාරටම ලියන්න තරම් හදිසි අවශ්‍යතාවයක් ආවේ කොහොමද? ඒක ශාස්ත්‍රීය ව්‍යාපෘතියක් නෙවෙයි. ඒක පැවැත්ම රැක ගැනීමේ මංමුලා සහගත උත්සාහයක්. පැවැත්ම රැක ගැනීම. ඕ දීපවංශය සහ මහාවංශය මේ සිදුවීම විස්තර කරනවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ වලගම්බා රජතුමාගේ කාලේ ලංකාවේ දරුණු තත්ත්වයක් ඇති වුණා. එක පැත්තකින් රටේ 12 අවුරුද්දක් පුරා පැවතුණු මහා සාගතයක්, අනෙක් පැත්තෙන් දකුණු ඉන්දියා ආක්‍රමණ. ඒ කියන්නේ මේක පැවැත්ම ගැන ප්‍රශ්නයක්. මට හිතා ගන්න පුණාන් ඒ කාලේ අලු විහාරයේ තිබුණු තත්ත්වය. සමහර විට Tamanවත් හරියට කුසගින්න නිවා ගන්න බැරි යුද්ධයේ බියෙන් ජීවත් වෙන භික්ෂූන් වහන්සේලා. Taman කටපාඩමින් දරාගෙන ඉන්න මේ දැවැන්ත දැනුම් සම්භාරය Taman එක්කම වැළලිලා යයි කියන බයෙන් ඒක කොළ උඩට ගේන්න කොයිතරම් වෙහෙසෙන්නේ නැතිද? ඒක තමයි ඇත්ත. ත්‍රිපිටකය වනපොත් කරගෙන හිටපු මහා තෙරවරුන් වහන්සේලා සාගතය නිසා අපවත් වෙන්න පටන් ගත්තා. යුද්ධය නිසා ජීවිතවලට තර්ජන එල්ල වුණා. මේ වෙලාවේ තමයි 500ක් විතර රහතන් වහන්සේලා එකතු වෙලා තීරණය කරන්නේ මේ දැනුම තවදුරටත් මිනිස්ය මතකයේ මත විතරක් රඳවන්න බෑ. ඒක ලිවිය යුතුයි කියලා. ශ්‍රී ලංකාවේ මාතලේ අලු විහාරලෙන් විහාරයේදී. ඔව්, එතනදී තමයි මේ ඓතිහාසික කාර්යය සිද්ධ වෙන්නේ. ඒක ලෝක ඉතිහාසයේම තීරණාත්මක මොහොතක් වෙන්න ඇති. එදා ඒ තීරණය ගත්තේ නැත්නම් සමහර විට ථේරවාද බුදුදහමේ හරයත් අපිට අහිමි වෙලා යන්න තිබුණා. ඒක ඇත්ත. හරි. එහෙනම් ඒ නිවියට ආරක්ෂා වුණු ඒ පාලි ත්‍රිපිටකයේ ව්‍යුහය ගැන අපි තව ටිකක් ගැඹුරට යමු. අපි සූත්‍ර පිටකයෙන් පටන් ගමු. ඒකේ නිකාය 5කට බෙදෙනවා කියන එක හරිම ප්‍රසිද්ධයි නේද? ඔව්, සූත්‍ර පිටකය සකස් කරලා තියෙන්නේ හරිම විධිමත් විදිහට. ඒක නිකාය එහෙමත් නැත්නම් එකතු 5කට බෙදෙනවා. පළවෙනි එක තමයි දීඝ නිකාය. දීඝ ඒ කියන්නේ දීර්ඝ. ඔව්, දීර්ඝ සූත්‍ර 34ක් තමයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වයක් තමයි බුදුන් වහන්සේගේ කාලයේ තිබුණු වෙනත් දාර්ශනික මතවාද විශ්වාස ගැනත් මේකේ විස්තර තියෙන එක. ඒ නිසා ඒ යුගය ගැන අධ්‍යයනය කරන කෙනෙක්ට මේක රන් ආකාරයක් වගේ. ඊළඟට මජ්ක්‍ධිම නිකාය. ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර එකතුව. මූලාශ්‍රවල කියවෙන විදිහට මේක තමයි දර්ශනීය හරය ගොඩක් ගැඹුරින් සාකච්ඡා කරන තැන. හරියටම මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් තියෙනවා. චතුරාර්ය සත්‍ය, කර්මය, නිර්වාණය වගේ සංකල්ප ගැන ගැඹුරු විග්‍රහ තියෙන්නේ මේකේ. මේවා දීඝ නිකායේ සූත්‍රතරන් දිග නැහැ. ඒ ධර්ම කරුණු ඊටාම විස්තරාත්මකව තර්කානුකූලව විග්‍රහ කරනවා. හරි. ඊළඟට එන්නේ සංයුක්ත නිකාය. ඒකේ ව්‍යුහය ටිකක් වෙනස් නේද? ඔව්, සංයුක්ත නිකායේ තියෙන දහස් ගණනක් කෙටි සූත්‍ර. හැබැයි මේවා නිකම් එකතු කරලා නැහැ. එකම මාතෘකාවට ආදාළ සූත්‍රයකට සංයුක්ත කරලා, ඒ කියන්නේ එකතු කරලා වර්ග 56ක් යටතේ ගොනු කරලා තිනවා. ඒ කියන්නේ මාතෘකාව අනුව වර්ග කරලා. ඔව්, උදාහරණයක් විදිහට බෝධිසත්වයන් ගැන කියවෙන සූත්‍ර එක තැනක, ඉන්ද්‍රියන් ගැන කියවෙන සූත්‍ර තව තැනක. අංගුත්තර නිකාය මේක නම් මට හිතන්නේ පුදුමාකාර ක්‍රමයක්. ඒක ඇත්තටම මතක තබා ගැනීමේ පහසුවට හදපු පද්ධතියක් වගේ නේද? ඒක තමයි ඒක තියෙන අපූර්වත්වය. අංගුත්තර නිකාය කියන්නේ අතරම මතක තබා ගැනීමේ උපකරණයක්. ඒ කියන්නේ මෙමොනික් ඩිවයිස් එකක්. වාචික සම්ප්‍රදායක් තිබුණු යුගයක මේක කොයිතරම් වැදගත්ද කියලා හිතන්න. ධර්ම කරුණු අංක පිළිවෙලට ගොනු කරලා තියෙනවා. එක කරුණක් තියෙන ධර්ම කාරණා ඒකක නිපාතියේ.
කරුණු දෙකක් තියෙනවා දුක නිපාතේ. මේ විදිහට 11 දක්වා වර්ග කරලා තිනවා. ඒ ක්‍රමය නිසා දහස් ගණනක් සූත්‍ර නිවැරදිව මතක තියාගන්න පුදුම විදිහට පහසු වුණා වෙන්නේ නැති. ඔව් ඒක දැනුම සංරක්ෂණය කිරීමේ පුදුමාකාර තාක්ෂණයක්. අවසාන වශයෙන් කුද්දක නිකාය, ඒ කියන්නේ කුඩා එකතුව. හැබැයි නම කුඩා වුණාට මේකේ තමයි අපි කවුරුත් දන්න ගොඩක් ප්‍රසිද්ධ ග්‍රන්ථ තියෙන්නේ. ඇත්තෙන්ම කුද්දක නිකාය කියන්නේ එක පොතක් නෙවෙයි පොත් 15ක විතර එකතුවක්. අපි හැමෝම අහලා තියෙන ධම්මපදය, සුත්ත නිපාතය, තේරගාථා, තේරිගාථා, ජාතක කතා. ඒ ඔක්කොම වගේ අයත් වෙන මේ නිකායට. හරි. ඉතින් මේ දැවැන්ත දැනුම් සම්භාරය දිහා බලද්දී අනිවාර්යයෙන්ම හිතට එන ප්‍රශ්නයක් තමයි කර්තෘත්වය. මේ හැම දෙයක්ම බුදුන් වහන්සේම දේශනා කරපුවද? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මෙතනදිත් අපි මට්ටම් කීපයක් තේරුම් ගන්න ඕන. මූලාශ්‍රවලට අනුව මේකේ ප්‍රධාන වශයෙන් කොටස් 3ක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි සහ වැදගත්ම කොටස තමයි බුද්ධ භාෂිත. ඒ කියන්නේ බුදුන් වහන්සේ විසින්ම උන්වහන්සේගේම වචන වලින් දේශනා කරන ලද කොටස්. හරි. එතකොට දෙවෙනි එක. දෙවෙනි එක තමයි ශ්‍රාවක භාෂිත. ඒ කියන්නේ සරියුත්, මුගලන්, ආනන්ද වගේ බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරන ලද කොටස්. ඒ කියන්නේ ත්‍රිපිටකයේ සමහර කොටස් බුදුන් වහන්සේගේ මුවින් ඍජුවම දේශනා කරපුවා නෙවෙයි කියන එකද? ඒක සමහර අයට අලුත් ආරංචියක් වෙන්න පුළුවන්. ඔව්, ඒක එහෙම තමයි. ඒ තේරවාද සම්ප්‍රදාය තුල ඒ දේශනා සලකන්නේ බුදුන් වහන්සේ අනුමත කරපු. ඒ කියන්නේ මේක හරි කියලා පිළිගත්ත ඉගෙනීම් විදියට. තේරුණා. ඒ වගේම තුන්වෙනි කොටසකුත් තියෙනවා. ඒ තමයි කර්තෘත්වයේ නිශ්චිතවම නොදන්නා කොටස්. තව වැදගත් දෙයක් තමයි පාලි ත්‍රිපිටකය කියන්නේ තේරවාද සම්ප්‍රදායේ කැනණය. ඒ නිසා මහායාන සූත්‍ර, තන්ත්‍ර වගේ දේවල් මේකේ අඩංගු වෙන්නේ නැහැ. ඒවා තියෙන්නේ අර චීන හෝ ටිබෙට් ත්‍රිපිටක වගේ වෙනත් එකතුවල. හරියටම. ඉතින් මේ මුළු සාකච්ඡාවම එකට ගත්තම අපිට පේන චිත්‍රය ඇත්තටම පුදුම සගහතයි. ඒක තනි පොතක කතාවක් නෙවෙයි, ඒක සියවස් ගණනාවක් පුරා දහස් ගණන් මිනිසුන්ගේ මතකයේ මත රැඳිලා පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා අන්තිමේදී ලංකාවේවි මහා විනාශයක් මැද පැවැත්ම වෙනුවෙන්ම ග්‍රන්ථාරූඪ වුණු දැවැන්ත දැනුම් සම්භාරයක කතාවක්. ඒක තමයි සාරාංශගත කළොත් අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි ත්‍රිපිටකය කියන්නේ තනි ග්‍රන්ථයක් නෙවෙයි, ඒක විවිධ සම්ප්‍රදායන්ට අයත් පුස්තකාල ගණනාවකින් සැදුම්ලත් සංකල්පයක්. ඒ අතරින් පාලි ත්‍රිපිටකය කියන්නේ සම්පූර්ණයෙන්ම නොනැසී පැවතුණු ලෝකයේ පැරණිම සහ සම්පූර්ණම බෞද්ධ ලේඛන එකතුව. ඒක ඇත්ත. ඉතින් ඒකේ තියෙන ව්‍යුහය, ඒ කියන්නේ පිටක 3 සහ නිකාය 5 ගැන අවබෝධයක් ලබා ගන්න එක බුදුදහමේ හරයට පිවිසෙන්න අපිට ලැබෙන හොඳ මාර්ගසිතියමක් වගේ. ඔව්, මේ මැප් එක නැතුව අතරමං වෙන්න පුළුවන්. මේ ව්‍යුහය දන්න කෙනෙක්ට තමන්ට අවශ්‍ය ධර්ම කරුණක් තියෙන්නේ කොතනද කියලා හොයාගන්න, ඒකේ සන්දර්භය තේරුම් ගන්න ගොඩක් පහසු වෙනවා. ඒක ඇත්ත. අවසාන වශයෙන් මම මේ කතාව අවසන් කරන්න කැමති සිතන්නට යමක් ඉතිරි කරලා. හරි. අපි මේ සාකච්ඡාවේදී දැක්කා පුරාණ බෞද්ධ නිකායන් 18කටම ඔවුන්ගේම ත්‍රිපිටක තිබුණා කියලා. ඒත් ඒ සියල්ලම වගේ අද අපිට අහිමි වෙලා. ඉතින් අපි මේ ප්‍රශ්නේ ගැන හිතන්න ඕන. ඒ නැති වී ගිය ග්‍රන්ථ සමග බුදුදහම පිළිබඳව කතරම්නම් වෙනස් අර්ථකථන, සුවිශේෂී කතාපුවත් නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් දාර්ශනික දැක්මක් මේ ලෝකයට, ඉතිහාසයට සදාහටම අහිමි වෙලා යන්නේ නැතිද?